හරි. සුබ මධ්‍යහනක් ඔයාලා හැමෝටම. දැන් අද අපි මේ වැඩසටහන කරන්න හේතුව තමයි සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු චාරිත්‍ර සහ චාරිත්‍රවල වටිනාකම ගැන ඔයාලට කියලා දෙන්න. දැන් අද අපි මේ වැඩසටහනට අපි ඇවිල්ලා ඉන්නේ මාළඹේ ස්ලිප් එකේ ලියෝ සමාජයේ. ඉතින් අද අපි සූදානම් වෙන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ මේ චාරිත්‍රවල වටිනාකම ගැන ඔයාලා හැමෝටම කියලා දෙන්න. ඉතින් ඒ වගේම අද අපි මේ චාරිත්‍ර කිහිපයක් සිදු කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද දවසේ වැඩසටහනට අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රවීණ දේශක විශ්‍රාමලත් ආචාර්ය ආනන්ද රත්නායක මහතා. ඉතින් බෙහෙවින් ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමාව අද දවසේ වැඩසටහනට. ඒ වගේම කොතලාවල මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාවත් ඉතාමත් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම අද දවසේ මේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම දරුවන් සහ අපේ ලියෝ සමාජිකයන් සියලුම දෙනාත් ඉතාමත් ආදරයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අද වැඩසටහන ගැන කතා කරනකොට අපි මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ගැනනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දේශකතුමනි අපි මුලින්ම කතා කරමුද මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල දැන් ඈත අතීතයේ සිටම අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අති උත්කර්ෂවත් විදියට සමරනවනේ. ඉතින් අපි මුලින්ම කතා කරමුද මේ දරුවන්ට දැනගන්න මේ පැරණි කාලයේ ඉඳලා මේ අලුත් අවුරුදු චාරිත්‍රවල විකාශය කොයි වගේද කියලා. මාළඹේ මේ ප්‍රවේශයේ ප්‍රවේශය මේක සිංහල අලුත් අවුරුදු කාලයේ කොට කොහොමද මේ අපේ ඈත අතීතයේ ඉඳලා මේ සිංහල අලුත් අවුරුදු මේ කොහොමද අපේ විකාශනය වෙලා කියන්නේ අපේ මතක කරගන්න වැදගත් කාරණයක්. ඒකම अपनी पूजा करना मारो पूजा करना पुराने इस कहानी के वास्तव में वास्तव मानना इंडिया के दूसरी एक लंकांग के मारो लंका करना पड़ता है विशाल खंडा को महापावर महापुरुष को लेके आसे मंदिर
පැහැදිලිවම මේ වස්තුවේ මේ ඉරට අපි සමහර ඉරට වදින ඒකට ඉර නිසා තමයි ඉරස්ථා අපේ දහම් වල ඇතිවෙනවා අපිට මේ අපේ පොළොවේ මහ පොළොවේ අලවන්නේ සූර්යාලෝකයේ තමයි ඇතිවෙන්නේ ඒකවල ඒ කරන්නේ අදේ ඉන්නේ අදේ කියන්නේ මුක්ති වර්ධනය කරනවා සිද්ධාර්ථ කුමාරයා උදාහරණයක් සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙ පිළිගන්නේ මේ පූර්ණ සංකේයයන් පොළොවට හොයලා පබලදුව මොනිකාරේ කියන්නේ මේ කියවන ඇති මොකද මේ ඒ අපේ කියන්නේ අපේ වඩේ පුංචි නහර පොඩි නහර ඉන්නේ ඒකෙන් අපි ප්‍රඥාව වලට ඒක නිසා අද කියන ඒ වගේම වැඩලා මේ දෙක අතර අපිට තියෙනවා මේ අපේ ලක්ෂණයේ සාමාන්‍ය අවබෝධය තියෙනවා මේ ඒ පිළිබඳව ඒකේ අලුතෙන් මොකද ඉතරපාරෙන් අපේ මිනිස්සුන්ගේ වර්ණේ අලුත් ඒක තියෙනවා ඒ අයගේ ශරීර අභ්‍යන්තරයේ මේ වස්තේ ධානයේ ඒ නිසා එයාගේ ශරීරයේ ස්වභාවයේ හැදේ වර්ණේවා නැත්නම් ඒ නිසා ඒකේ මේ නාස්තිය ලොකු අපේ නම් අපේ කියන්නේ එවන් ලොකුයි මේ පොළොව ලොකුයි මේ ඒ ඇස්තික වාස්තේ ඉතින් නිසා සූර්යයේ බලපෑම අපේ නාස්තියේ විශේෂයෙන්ම තමයි කියන්නේ ඔයාලි තමයි දේශකතුමනි දැන් අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍රය අද මෙතන සිදු කරනවනේ. ඉතින් අපිට මේ අලුත් අවුරුදු උදාවේදී අපිට හම්බෙන ප්‍රධානතම චාරිත්‍රයක් නැත්නම් ප්‍රධානතම නැකත් මොහොතක් තමයි මේ පුණ්‍ය කාලය කියලා කියන්නේ. අපි මේක නොනගතය කියලා හඳුන්වනවා. ඉතින් දැන් අපේ දියෝ සමාජිකයන් වගේම අපේ දරුවන් සූදානම් වෙලා ඉන්නවා මේ පුණ්‍ය කාලය කොහොමද අපි සිංහල ජාතීන් විදිහට සිදු කරන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඒ වගේම අපි මේ පුණ්‍ය කාලයේදී දේශකතුමනි අපි ආහාර ගැනීමෙන් වළකිනවා. ඒ වගේම අපි ආගමික කටයුතු පැත්තට යොමු වෙනවා. ඉතින් අපි මේ අතරතුර මතක් කරමු ඇයි අපි මේ ආගමික කටයුතු සඳහා මේ පුණ්‍ය කාලය යොදාගන්නේ කියලා. මොකද මේ සූර්යයා මේක රාශියේ මේක රාශියේ කොට
සංකල්ප කාලයක් විපාක. ඒ ආත්මයෙන් නැතිලාම කියන්නේ. අපි කියන නොදැකේ නැතිලා. මේ වෙලාවේ මොන අනුකූල මේ කියලා අපිට හිතන්න. ඒකත් කියන්නේ මේ රාස්තක්කේ වෙනසක් තියෙනවා. කොහාට එන්නේ කියලා ඒක මේ කාලේ මේ නොදැකේ කියලා ඒ කාලේ අපි මොන්නේ කටේ වලින් වෙන කිසිම ආගියාවක පුදුමයක් නැහැ මේ කිසිම දෙයක් කරන්නේ පන්සල අනුදායකත්වයේ අඩු ඒ නිසා මේක තමයි කියනවා මේ පොඩි කාලේ අවුරුද්ද දෙකේ කොහොමද අවුරුද්ද කියන එක මම හිතනවා මේ ඒ සූර්යාගේ වෙනස් වීමත් එක්ක ආගමික පරිසරයත් එක්ක වගේ විතරක් නෙවෙයි මේකේ මේ වටපිටාවේ පරිසරයත් හරියම වෙනස් වෙනවා දැන් බලන්නේ පරිදි අය අවුරුදු දෙකක ආකාරයෙන් කවියක් වෙනවා ඒක එරමතු අල්කසි මුදුනි පිපි නටනවා කජු කුලන් මාලුලන් කුස පුරවනවා දිසවන පිනවන කෝලන් ගීත ගයනවා ගම දෙවනත් කරගෙන අවුරුදු එළඹෙනවා එහෙමයි කියන්නේ ඇතර මේ කාලේ කොහා අනන අර එරබල් ගැස්සුන මාන පිපෙන පෙබරවාරි මාසේ පොළ හැදිලා අලුත් පොළ දරු දාලා පොළ හැදිලා මාල් හැදිලා පළතුරු හැදිලා වැලවරක හැදිලා කජු කුහුලන් හැදිලා මුළු පරිසරයම වෙනස් කරන්න පුළුවන් හොඳ වකවානුවක් තමයි මේක අපි කියන්නේ වසන්ත කාලය කියලා වසන්ත කාලය එහෙම තමයි අපේ මේ ආපු මේ සිරිත් පිළිත් ටික ඇවිල්ලා තියෙන්නේ මේකදී අපි චාරිත්‍ර කියන එක වාරිත්‍ර කියන කොට මතක් කරගන්න ඕනේ නේද දේශකතුමනි අපි ඒ ගැන මේ මොහොතේම මතක් කරනවා. මොකද චාරිත්‍ර අපි මේ කරන්නේ චාරිත්‍ර. දැන් මෙතන මේ බුදුන් වැදලා මා පහනක් පත්තු කරන මේකනේ චාරිත්‍රය. මේක අපි කළ යුතු දෙයක්. වාරිත්‍ර කියන නොකළ යුතු ටික. දැන් සිංහල අවුරුදු ගාන මේ පොච්ච දරුවෝ දැන් ගෙවල් වල ලෑස්ති වෙනවා. අම්මලා තාත්තලා තව ටික දවසකින් ලෑස්ති වෙනවා ගෙවල් වල තීන්ත ගාලා ලස්සන කරලා වටපිටාව සුද්ධ පවිත්‍ර කරලා මේ ලොකු වැඩසටහනක් කරනවා ගෙදර වාස්තු මෙටීරියල් මේකනේ පළවෙනි කාලේ කියන කුණමුත්තා පිළිහිම කියලා එකක්. කුණමුත්තා පිළිහිම කියලා එකක්. ඒ කියන්නේ අර අපේ තුන්විත්තන්ගෙන් ආපු සිරිත අපි අතහරින්නේ නැතිව ඒක අපි මේ තාමත් කරගෙන ඉන්නවා. අලුත් වෙනවා. අර සිංහල අලුත් අවුරුද්දට අපි අලුත් වෙනවා. මේක චාරිත්‍ර බුලත් දීලා වඳින එක වැඩි හිටියන්ට බුලත් දීලා වඳිනවා චාරිත්‍රයක්. ගෙදර ඒ දවසට කිරිබත් හරි ගස්සන කිරිබතක් සූදානම් කරලා කැවුම් කෙසෙල් කිරි අර මේ සංකේතවත් කරලා තියෙනවා හිතේ කැමේසෙක් ලෑස්ති කරලා දෙනවා. එහෙම කරන ඒවා හරි ගස්සලා තියලා ඉතින් ඒ චාරිත්‍ර විදියව අපි කරන්නේ ඒවා අපේ ජීවිතේට වටිනවා කැම බීම ඇතින් අපිට අඩුවක් නොවෙන්න මොකද මේ මාසයට අපි තව කියන වචනයක් තමයි දුක බක් මාසය කියන්නේ. ඒකත් කියන්න ඕනේ බක් මාසය කියලා කියන්නේ මේ භාග්‍යවන්ත වූ මාසය. සිංහල මාස ක්‍රමයට අනුව එන්නේ එහෙමනේ. බක් මාසය කියලා කියන්නේ. ඊළඟට උදා වෙන්නේ වෙසක් මාසය. ඉතින් මේ බක් මාසෙදී විශේෂත්වයක් අර කලින් කියාපු විදිහට පරිසරය වෙනස් වෙනවා. එකම මේ මාසේ බොහොම මේ භාග්‍යවන්ත මාසයක්. කැම බීම වලින් පිළිලා අපිට. දැන් දුවට මේ මතක ඇති මේකේ තියෙනවා වැඩැල්ලීම කියලා එකක් තමයි ඉස්සරහට. ඒ වැඩැල්ලනේ කරන්නේ දුව ගමේ ඉන්න ගොවි මහත්තයා
කෙතට බැහැම උදැල්ල අරගෙන කුඹුරු වැඩේ කුඹුරේ මේ කුඹුර සීසාලා මේ ගොයන් කපලා ඉවර වෙලා ඊට පස්සේ කුඹුර ආපහු වැඩ අල්ලනවා. ඒ කියන්නේ වැඩ ආරම්භ කරනවා. ඉතින් මේ කුෂ්කර්මාන්තයක බලනකොට ඇත්තට කියනවා නම් අපි ගොයන් කපලා පාගන හැම ගෙදරකම අස්සනු ගෙට ගන්න කාලේ. මේකෙන් තමයි අපි ඉස්සෙල්ලාම කිරිබතක් හදලා මේ බුදුහාමට පූජා කරන්නේ. දැන් තරණා මාලිගාවට නම් වෙනම ගිහින් පූජා කරනවා. මේ නුවර පැත්තේ මිනිස්සු සමාජයට ලංකාවේ කොහේ හිටියත් ඔය පොළොන්නරු පැත්තේ විශේෂයි මේ කුෂ්කර්මාන්තේ ඒගොල්ලෝ ගෙනහල්ලා කොටසක් වෙන් කරලා තියෙන තරණා මාලිගාවට පූජා කරනවා. ඉතින් මේ චාරිත්‍රය අපි පුංචි දරුවන්ටත් හොඳයි මේක දැනගන්න. අපි කල යුතු ඒවා තමයි ගෙවල් වල පිරිසිදු කරලා, අඳුම් පැනඳුම් පිරිසිදු කරලා, තම තමන්ගේ ගානට පිරිසිදු වෙලා, මේ තමන්ගේ නිවසේ බුදු තිබෙන බුදු කුටිය පිරිසිදු කරලා, ඒ දවසේ අපි වැඩ කටයුතු පටන් ගන්නවා. පුංචි දරුවෝ ඒවා කරන්න ඕනේ. මේ ඉදිරියට ගෙනියන්න ඕනේ මේ වගේ පුංචි දරුවෝ නේද ප්‍රබෝධතුයෝ. මේගොල්ලෝ ගෙනියන්න ඕනේ. ඒ වගේ ඊට පස්සේ තමයි අපේ සිංහල සංස්කෘතිය අපිට රැකෙන්නේ ආරක්ෂා වෙන්නේ. එහෙමයි තියෙන නිසා සිරිත් කියලා කියන්නේ කල යුතු දේවල්, විරිත් කියන්නේ නොකල යුතු දේවල්. මම හිතනවා දැන් අර බුලත් දීලා වදින චාරිත්‍රය එහෙම සිද්ධ කරේ කියලා නේ. දැන් ඉදිරියට අපේ චාරිත්‍ර සිදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි. ඒක හොඳයි. මම හිත කිරි උතුරවන්න එහෙම ලෑස්ති පිට ඉන්නවා. නේද? ඔව් අපිට කියන්න උපාදේ ඉදිරි වැඩේ කොහොමද අපි කරන්නේ කියලා නේද? හොඳ අවස්ථාවක්. දේශපාලනයේ ඇත්තටම අපි දැන් මේකත් අපේ අනුමත වෙලා තියෙන්නේ මේ චාරිත්‍ර ඔව් බොහොම වැදගත් මේක. දැන් මේක බුදුදහමේ සඳහන් වෙන්නේ ප්‍රබෝධ දුව ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතික. මිනිස්සුන්ට තියෙන පළවෙනි කාරණය මොකද්ද? අංක 1 ආහාරය. ඒක නාමකින් ප්‍රශ්නයක් අහනවා බුදුහාමගේ. පළවෙනි ප්‍රශ්නය මොකද්ද බුදුහාමගේ මිනිස්සුන්ට තියෙන? සබ්බේ සත්තා සියලු සත්වයෝ ආහාරට්ඨිතික ආහාරයෙන්ම ජීවත් වේ කියන එක. දැන් මේ කරන්නේ අපි ඒකයි. කිරිබත් කොහොම හරි ගස්සලා දෝ කිව්වා වගේ මුළු රටම එකම වෙලාවක බලන්න ලෝකෙ මම හිතනවා කිසිම රටක නැති වෙයි මේ සංස්කෘතික චාරිත්‍රය අපේ ළඟ තමයි තියෙන්නේ. අපේ හෙළ සිරිතක් හැටියට මේක සඳහන් වෙන්නේ මුළු ලංකාවෙම මිනිස්සු තව නොබෝ දිනකින් එකම වෙලාවට ලිපගිනි දැල්වලා එකම වෙලාවට කිරි උතුරවලා එකම වෙලාවකදී ආහාර අනුභවය කරන මේ චාරිත්‍රය වෙන්න කල යුතු දෙයක්. අපේ පොඩි දරුවන්ට මතක් කරන්න ඕනේ. ඒ චාරිත්‍රය කරන්න ඕනේ. එතකොට අවුරුදු පුදා වුණාට පස්සේ කරන පළවෙනි කාර්යය ලිපගිනි මෙලවීම. අවුරුදු උදා වෙන්නේ බොහොම ගෝසා කරගෙන නේද? හඬ පතුරවගෙන නේද දුව? මොකද්ද කියන්නේ? හොඳයි. දැන් ඇත්තටම මේ අවුරුදු උදාව වෙනකොටම පාන්දර නම් රෑ පාන්දර 4ට විතර වාට පටන් ගන්නවා හඩක්. හතිඤ්ඤපත්තු කරනවා. දැන් දුවට මතක ඇති ප්‍රබෝධ අර ගමේ නම් තියෙනවා උණලීයක් හරි ගස්සන උණලී පුරුක් කීපයක් හිඳලා හිටන් අවසාන පුරුක තියලා භූමි තෙල් දාලා උණ විදි කියලා එකක් හදලා පත්තු කරනවා.
ඒක ගෝසා කරන එක. රතිඤ්ඤා එන්න ඉස්සෙල්ලා ඉඳන්ම කරපු දෙයක්. හැබැයි මේ රතිඤ්ඤාව දැන් කරන්න බෑ දුව. මොකද හේතුව? ළඟ ගෙවල්. Tamange නිවසේ අතිඤ්ඤ පත්තු කළාන් පස්සේ යන්නේ එහා වත්තට. එතන ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පොඩි ළමයි මේක අනතුරුදායකයි. අතින් අල්ලනවා. එහා ගෙදර ඉන්න දරුවන්ට බලපානවා. ඒ නිසා මේ රතිඤ්ඤ පත්තු කිරීම හරි පරිස්සමෙන් කළ යුතු දෙයක්. පුංචි ළමයි ඉදිරිපත් වෙනවට වඩා හුඟක් පරිස්සම් වෙන. මොකද මේ කාලෙදී තියෙන මේ අවුරුදු උදාවෙන් පස්සේ කියනවා පුංචි ළමයි මෙන්න මෙච්චරකට අනතුරු වුණා කියලා මේවයි. ඒ නිසා අපේ පුංචි දරුවෝ ඉන්නේ හින්දා මේ 6 වසරේ දරුවෝ ඉන්නේ මං හිතන්නේ මෙතන නේද? ඒ දරුවන්ට අපි මතක් කරනවා කල්ැතෝම ඔබ රතිඤ්ඤා දල්වනවා නම් පත්තු කරනවා නම් බොහොම පරිස්සමෙන් මේ කාර්යය කරන්න කියලා. ඉතාම පරිස්සමෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් ඔබට අනතුරු වෙන්නට පුළුවන්. I මේ ඒ විතරක් නෙමෙයි. දැන් මේක අර රතිඤ්ඤා වලින් එන වෙඩි බිහින් ගඳ පරිසරයට හොඳ නැහැ කියලා දැන් තියෙනවා. දැන් ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක ගෝසා කරගෙන ඇති වෙන මේ ප්‍රීති ගෝසාව මෙතන තියෙන්නේ. ප්‍රීති ගෝසාවක් පවත්තලා අපි අවුරුද්ද බාර අරගෙන ඒ චාරිත්‍ර ටික ඉෂ්ට කරන්නේ එහෙමයි. කිරීතිරි වීම කරනවා. එළියෙන් පැනීම් ඉදිරියම කියලා දුව මේකට කියන්නේ. ඒ කියන්නේ හැමෝටම කන්න බොන්න ලැබෙලා මින මුදල් ලැබෙලා සතුටුදායක වර්තමානයක් සහ අනාගතයක් ලැබෙන්න කියන තමයි මේකද කියන්නේ. හුඟක් වෙලාවට මේක හොඳ දෙයක්. කිරිබත් කියලා කියන්නේ ආයු වර්ධනය වෙන එකක්. දැන් මේ විශේෂයෙන්ම සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව සහල් වලට පොල් කිරි දාලා තල එකතු කරලා සමහරට ගෙතෙල් හෝ මුංගට එකතු කරලා මේක කරනකොට මේකේ ඖෂධීය ගුණයක් මතුවෙනවා. ඉතින් අන්නේ ඖෂධීය ගුණයත් එක්ක වාපිත්සෙම් නැසෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ කිරිබත හොඳ කිරිබතක් හැටියටයි අපි සලකන්නේ. බත් අපේ සිංහලයාගේ ආහාරය ප්‍රධාන ආහාරය. ඒක මොකක් හොඳයි. ඒ නිසා අපි බත් වලට කිරිබත් හරි ගස්සලා ඔය සමහර පළාත් වල අර මුං තල මුං ගොඩක් ಜಾති හකුරු මේ ඔක්කොම එකතු කරලා තමයි කිරිබත හදන්නේ. වෙනස් වෙනවා. දැන් මේක නැගෙනහිර පැත්තේ නම් ගිතෙල් මිශ්‍ර කරනවා. සමහර විට මේකට හුඟක් වෙලාවට මේ නැගෙනහිර පැත්තේ නම් ඔය මේ ඖෂධ වර්ග එකතු කරනවා මේකට. එහෙම එකතු කරලා ඉතින් මේක තමන්ට ආයු වර්ධනය වෙන කෑමක් හැටියට සූදානම් කිරීම තමයි කරන්නේ. මට මේක මුලින් කියන්න ඕනේ කමක් තිබුණා දුව. මේ කාරණයක් මම මතක් කරන්න ඕනේ. මේකට අපි කියන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. සිංහල හා දෙමළ කියනවට වඩා වැදගත් එකක් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන මොකද අපිට ඉන්දියාවෙන් තමයි මේ චාරිත්‍ර ගොඩක් ආවේ. ඉන්දියාවෙන් ආපු චාරිත්‍ර කුෂිකර්මාන්තයේ පවා ඉන්දියාවෙන් ආවේ. ඇවිල්ලා ඒවා අපේ අතර තියෙනවා. තාමත් මේ පවත්තන ඒවා හින්දු. දැන් අපේ ආගමේ පවත්තන ඒවා වුණා. දැන් පෙරහැර පවත්වන ඒවා අපි සමහර විට ඔය දැන් පිරිත් දේශනා කරන ඒවා බුදුදහමේ පැත්තෙන් දිහා බැලුවොත් හින්දු චාරිත්‍ර වලින් එනවා තමයි මේ කියන්නේ. ඉතින් අපි ඒවා රැකගෙන යනවා අපේ දෙයක් හැටියට අපේ කරගෙන. ඒ නිසා ඒක වටිනාකමක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන්නේ ඔය කිරිබතට හින්දුන්ගේ ගොඩක් බලපෑමක් තියෙනවා. තයිපොංගල් උත්සවයේදී කරනවානේ. පොංගල් කිරිබත කියන එක.
ඔය දෙමළ අය හදනවා පොංගල් කිරිබත. ඒකට ගොඩාක් ಜಾති එකතු කරනවා. ඒක සාමාන්‍යයෙන් අපිට නම් ටිකක් කණ්ඩ පිළියාවක් නෑ වගේ. නමුත් දෙමළ ද්‍රවිඩ මිනිස්සු ඔය වතු කරේ ධම්ම ඒක හදනවා. හදලා ඒ දවස් සමරනවා බොහොම හොඳට. ඒ අපේ එකම එන පිළිත් තමයි ඔය. ඉන්දියාවෙන් ආපුවා. හරි වැදගත් වචනයක් දුව ඒක අපි මතක් කරන්න ඕනේ. මොකද ලෝකේ හුඟක් රටවල් තියෙන්නේ එකම ආගමකයි ඉන්න පුළුවන් සමහර විට සමහර රටවල. සමහරට එකම ජාතියේ ඉන්න පුළුවන්. නමුත් ලංකාවේ විවිධ ජාතීන් ලංකාව පුංචි කුඩා රටක්. නමුත් විවිධ ජාතීන් සමගියෙන් ජීවත් වෙනවා. ඔය අවුරුදු චාරිත්‍රවලදී සිංහල අය විතරක් නෙමෙයි ස්ලාම් අය ද්‍රවිඩ අය ඒ වගේම බර්ග මේ සියලු දෙනා එකතු වෙලා එක කෑම මේසක කෑම කනවා. ඉතින් ඒක හරි හොඳයි. ඇත්තට කියනවා නම් අපි ඒක අගය කරන්න ඕනේ. අපි මේ දරුවන්ට පුංචි දරුවන්ට උගන්වන්න ඕනේ සමගි සම්පන්නව ඉන්න එක. මොකද රටක එහෙම හිටියොත් තමයි රට දියුණු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සිංහල අවුරුද්දේ දෙන හොඳ පණිවිඩයක් අපේ පබෝදදුව මතක් කළේ මේ සාමය සමගිය එකමුතුකම. මේකට මේ වචන දෙක එක්කම එන්න ඕනේ. සාමය සමගිය එකමුතුකම මුල් කරගත්ත සංස්කෘතික උත්සවයක් හැටියටයි අපි මේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමරන්න කියන එක මේ වෙලාවේදී මේ පුංචි දරුවෝ ඉන්න වෙලාවේදී අපි මතක් කරන්න ඕනේ දුර. අපි දුව එකට කියන්නේ අන්‍යෝන්‍ය සුවදත්වය කියලා. ඇත්තටම මේ සමගිය සාමය එකමුතුකම උගන්වන්න පුළුවන් හොඳ ආයතන තමයි පාසල, පන්සල, පල්ලිය, කෝවිල. මේ තැන් වලදී ඇත්තටම අපි මේ පණිවිඩය දෙන්න ඕනේ. හැම ආගමකම දෙන වටිනා කියන වටිනාම උතුම් කොටසක් නේ අපි උගන්වන්නේ. එකමුතුකම, සමගිය, සාමය. මේක දෙනවා නම් මේ රට දියුණු වෙන්න පුළුවන්. ભેද නැහැ. ඒකනේ කියන්නේ ඔකින් කියන්නේ ભેදයක් නැහැ. වාද කරන්නේ ભેද කරන්නේ අත්‍යවශ්‍ය බඳගෙන යන්න පුළුවන් ගමනක් යන්න පුළුවන් උත්සවයක් හැටියට සංස්කෘතික උත්සවයක්. මොකද ලංකාවේ ගොඩක් ඉන්නේ සිංහල ජනතාව, සිංහල මිනිස්සු ඉන්නේ. ඒ සිංහල හැම මිනිස්සයම මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රය කරනවා. සමහරවිට පන්සලට යන අබෞද්ධයෝත් ඉන්නවා. පන්සලට ගිහිල්ලා මේ චාරිත්‍ර වලට එකතු වෙනවා. එහෙමයි සිදු වෙන්නේ. එතකොට මේ මම හිතනවා මේ චාරිත්‍රයත් එක්ක අපිට එකට වෙන වැඩෑල්ලීම ආහාර අනුභවය ඊට පස්සේ නෑ. මේ අවුරුදු උදාව බිලිපගෙන මෙලවීම ආහාර අනුභවය සහ වැඩෑල්ලීම කියලා තියෙනවා නේද? ඒක හරි වැදගත්. ඒක පොඩ්ඩක් මතක් කරලා ඉමු නේද? ඔව් අන්න හරි. ඒක ඔව් ඇත්ත බොහොම හොඳයි මතක් කරපු එක. ගනුදෙනු කිරීමත් මේකට එකතු වෙනවා. දැන් මේකෙදි මතක් කරන්න පුංචි දරුවන්ට මේ පුංචි දරුවෝ නිහඬව අහගෙන ඉන්නව නේද අපිත් එක්ක? අපිත් එක්ක නිහඬතාවය ආරක්ෂා කරගෙන මේකට සවන් දෙනව නේද? හොඳයි. හොඳයි. එතකොට මේ මතක් කරන්න පුංචි දුවේ පුතේ මේ ගනුදෙනු කරනවා කියන එක අපි පටන් ගන්නෙම ලිඳින්. ලිඳින් තමයි පටන් ගන්නෙ. ඒකට අඟුරු කෑල්ලක් ගන්නවා. අපි
මේ තඹ කාසියක් ගන්නවා. එතකොට 3-5 ටිකක් අර ගන්නවා සමහර ප්‍රදේශවල. මේවා ඔක්කොම එකට හරි ගැසලා පොඩි පොට්ටනියක් වගේ හදලා සුදු මල් දෙක තුනකුත් එක්ක ලිඳට ඒක දාලා ලිඳෙන් වතුර ටිකක් අරගෙන ඊට කලින් අවුරුද්දේ කලයකට හෝ බෝතලයකට හෝ පුරවගත්ත වතුර ඉවත් කරලා අලුත් වතුර ටිකක් අරන් තියාගන්න. මේක තමයි පබෝදදුව ලිඳත් එක්ක ගනුදෙනු කරනවා කියලා කියන්නේ. මොනව නැතත් වතුර ටිකක් හරි තියෙනවා කියන සංකේතය තමයි මේකේ එන්නේ. ඒ නිසා ගනුදෙනු කරනවා කියන්නේ ඒකයි. ඊට පස්සේ අන්නද දැන් මම හිතනවා මෙතන චාරිත්‍රය සිද්ධ කරනවා කියලා අපේ කැම්පස් එකේ දූල පුතාලා නේද? අර ගනුදෙනු කරලා ඊට පස්සේ අනතුරු කරන එක තමයි මේ කරන්නේ. මුදල් ටිකක් තියලා බුලත් අතක ඒ ගනුදෙනු කිරීම අයෙක් වැඩිහිටියෙක් පොඩි අර දුන්නා පොඩි කෙනා සමහර වැඩිහිටියට එහෙම දෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ චාරිත්‍රයක් එක ගනුදෙනු කරනවා කියන එක අපි අතර මුදල් හුවමාරු වෙන එකත් මේ දවසේ වෙන එකක් තමයි. මොකද මේක ආර්ථිකයට ලොකු රුකුලක්. මොකද අපි නැක්කතට වැඩ කරලා නැක්කතට ගනුදෙනු කරලා අත්මිට සරු කරගන්න තමයි අපි බලන්නේ. අන්නේ චාරිත්‍රය මෙතන මේ සිද්ධ වෙනවා. බොහොම හොඳයි. ඒ වගේ එකක් මතක් කරපු එක පබෝදදුව. දැන් ගෙදර ඉන්න ගෘහණිය කියන්නේ අපේ අම්මා. අපේ අම්මා දැන් අපේ පාසලේ මාර්ගකට බැලුවොත් මේ අපේ ගුරු මහත්මීන් විශේෂයෙන්ම ඒ දවසට තමන්ගේ නිවසේ කිරිබතක් හදලා ඒ කිරිබත් මේසයක් සූදානම් කරලා අර වගේ පහනක් පත්තු කරලා බුදුහාන්ට පහන පත්තු කරලා කෑම මේසේ පහනක් පත්තු කරලා කෑම මේසේ ඉඳුල් කරනවා කියලා එකක් කරනවා. ඒකෙදි දැන් මේ සිද්ධ කරන්නේ මම හිතනවා ඒ චාරිත්‍රයේ තමයි. ඒකෙදි කරන්නේ ගෘහ මූලිකයා තාත්තා වැඩිහිටි කෙනා 100 හිටියොත් 100ත් මෙතෙන්ට එකතු වෙනවා. ආච්චි හිටියොත් තාත්තම්ම හිටියොත් තාත්තම්මත් මෙතෙන්ට එකතු වෙනවා. ඒ වැඩිහිටියා තමයි තමන්ගේ බිරිඳ ඉන්නවා නම් බිරිඳට කැම ටිකක් කවනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ලොකු පුතාට, ඊට පස්සේ ලොකු දුවට, ඊට පස්සේ බාල දුවට, පුතාට මොනුගුරු බිනියරු ඉන්න ඒගොල්ලන්ට සත්තුන්ට දෙනවා දුව මේක එහෙම ගල්ලා හිටා. ඒ දවසේ දැන් ඒක ඉවර වෙනවාත් එක්කම ගෙදර සතෙක් ඉන්නවනම් ඒ සතාටත් කැම ටිකක් එවලෙම ගිහිල්ලා දෙනවා. මේක තමයි අපි පැරණි චාරිත්‍රය. බලන්න කොච්චරද මුගක් දුරට දැන් ගවයා කිරිබත් කන්නේ නැහැ. නමුත් ගවයින්ට කිරිබත් ටිකක් ගෙයින් දෙනවා. උන් බත් කනවා. අර මේ ප්‍රධාන ආහාරය වශයෙන් නෙමෙයි නිකමට උන් කනවා ලොකු රසට බත් කනවා. ඒ ගවයා කුෂිකර්මාන්තයට ලොකු උදව්වක් කරන නිසා ගවයෝ ඉන්න තැන්වල මිනිස්සු ගවයට ගිහින් කිරිබත් ටිකක් දෙනවා. ඉතින් මේක හරි වැදගත්. මේ වෙලාවට නැකතට දැන් අන්න ඒ කාර්යය සිද්ධ වෙනවා. අපේ මේ ස්ට්‍රිට් කැම්පස් එකේ ආයතනයේ වැඩිහිටි දරුවෝ ඒ කෑම අනුභව කරන එක සංකේතවත් කරනවා. අය කනවා මේ පාසලේ ඉන්න පුංචි පුතාලා නංගිට මලේරට ඒගොල්ලෝ කෑම ටිකක් කිරිබත් ටිකක් කවනවා මේ චාරිත්‍රයේ වැදගත්. ගත හරි හොඳයි ප්‍රායෝගිකයි නේද? අද මේ වැඩසටහන හොඳට අන්න හරි හොඳ ප්‍රායෝගික වැඩසටහනක්. මේක මේ පුංචි දරුවෝ දැන් අවුරුදු දවසේ කෑම ඉවුවට පස්සේ මේ කාර්යය කරනවා. සියලු දෙනා නැතත් ඒ කාර්යය ටික දෙනෙක් මුල් කරගෙන අද මේ වෙලාවේදී සිද්ධ කරනවා. හොඳ චාරිත්‍රයක් මේක. එතකොට අවුරුදු ලැබීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය නේද? මම හිතනවා අපේ සිංහල සමාජයේ තව ටිකක් ශක්තිමත් කරන, පෝෂණය කරන මේ සිංහල සමාජයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ වැදගත් ඒවා ටිකක් කියලා මම හිතනවා. මම ওই කීපය මතක් කළේ. තව තියෙනවා රබන් ගහන, රබන් කෙලි, පංච කෙලි, ඔලින්ද කෙලි මේවා හරි වටිනවා. ඒක හරි ලස්සනයි. මම ඔය පොලේ ගෙනත් උන්නේ අපේ පැටව කියවයි කියලා බලන්න. නමුත් තව කවියක් දෙකක් කියන්න ඉන්න ළමයි හිටියොත් අපි අවස්ථාව දෙමු නේද?
ඔව් බොහොම හොඳ වැඩක් මේ කරන්නේ මේක ආයුර්වේදික අනුකරන හොඳ චාරිත්‍රයක් දුව. ඒ වගේම ආගමන පොඩසිරතක් මේක කරන අපේ ගමේ පන්සලේ. අපේ ගමේ පන්සලේ නායකහරුවන් තමයි එදාට ඉස්සෙල් ගන්නේ. දැන් මේක සංකේතවත් කරනවා අපේ විශ්වවිද්‍යාලයේ තරුණ දරුවෝ. මේකෙන් කියන්නේ 89ක් රෝග 99ක් දෝෂ. නෑ හිටගෙන ඉන්න හොඳට. හිට ගන්න හොඳට. දුව හිටගෙන ඉන්න හොඳට. අරෙන් ගයි කමන්නේ කොළ ඔඩිය ගැවෙන්න ඕන. හොඳට හිට ගන්න කියලා. මේකෙන් කියන්නේ 99ක් රෝග 89ක් දෝෂ නැති කරන. විශේෂයෙන්ම වාපිත්සෙම් මේව අඩු කරන එකක් තමයි මේ කරන්නේ. ඉස කියලා කියන්නේ උතුම්ම අංගය. අපේ මේ ඉස කියන එක අපේ වටිනාම ටික නේද? අපි කාටවත් ලේසියෙන් ඔලුව නමන්නේ නැහැනේ. මේ හිසේ තෙල් ගල්වනවා. හිසේ තෙල් ගල්වනකොට අපි කියන වචනයක් තියෙනවා. මොකද කියන්නේ? අවුරුදු 120ට 220ක් ආයු වේවා. කලු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දළු වෙනතුරු කියලා අපි එහෙම එකක් කියනවා. ඇයි ඒක එහෙම කියන්නේ? ඊතනන් දිගු කාලයක් ජීවත් වෙන්න ලැබෙන්න කියලා. ඒ නිසා මේක මේ කරන්නේ හොඳ හිතින්. ඒක කරන්නේ සාමාන්‍යයෙන් ගමේ ඉන්න වැඩිහිටිය සැලකිය යුතු කෙනා නිවැරදිව ගමේ ජීවත් වෙන චාරිත්‍ර වායිත්‍ය කරගෙන තමයි කරන්නේ. අද අපේ පුංචි දරුවෝ මේක සංකේතවත් කරලා මෙතන මේ ඇත්තටම ඉස්සතෙල් ගෑමේ චාරිත්‍රය මේක සිද්ධ වුණා. මේ ඉස්සතෙල් ගෑමේ චාරිත්‍රයෙන් කරන එක ඖෂධ කොළ ගන්න දුවමෙන් දෙන්න. අන්න එක මතක් කරගන්න ඕනේ. දැන් මේක නම් කොහොඹ කොළ ගන්නවා, ඉඹුල්පත් ගන්නවා. ඒක තමයි ඉස්සත කොහොඹ පත්‍ර සහ පයට මේ කොළොන් පත්‍ර කියන්නේ කොළොන් කොළ. ඒක තමයි මොකද ඉස්ස වගේම වැදගත් දෙපතුල. ඒ දෙපතුල සීතල තැනක අපි තියන්නේ නැහැ ලේසියෙන්. දෙපතුලෙන් උගක් රෝග අපේ ශරීරයට ගත වෙන්න පුළුවන්. ඒ නිසා අපේ දෙපතුලේ ඉඳලා හිස් මුදුනට දෙපතුල දක්වා කිසිම රෝගයක් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ ඖෂධීය කොළ වර්ග එකතු කරලා මේක මේ ඉස්සතෙල් ගෑමේ චාරිත්‍රය කරන්නේ. ඇත්තට මේක කරනකොට මේ පැරණි කවියක් තියෙනවා. මේ බලන්න මේ කවියේ තියෙන හරි වටිනා අදහසක්. ආයු කල නිසතම ආයු වේවා ඔබ හට 120ටම ආයු වේවා ගිදර හැමතෙම. හොඳ ප්‍රාර්ථනාවක් නේද? හොඳ ප්‍රාර්ථනාවක්. ගෙදර ඉන්න ඔක්කොටම අවුරුදු 120ක් ජීවත් වෙන්න ආයුෂ ලැබෙන්න නිරෝගී සම්පත් ලැබෙන්න කියලා තමයි මේ කරන්නේ. ඇත්තට අපේ පැරණි කාලේ අම්මලා තාත්තලා අවුරුදු 100 පරමාවස අවුරුදු 100 ජීවත් වුණා. ඉතින් මේ වගේ ඒවයි බලපෑම උගක් තියෙන්න ඇති කියලා මා හිතනවා. වාග්යමෘතයේ තේරුම් තියෙන ඇත්තට කියනවා නම් මේ ආහාර අනුභවයෙන් ඉස්සෙල් ගෑම දක්වාම අපි කරන දේවල් ක්‍රීඩාවල ඇඟ ශරීරයේ අපේ ව්‍යායාමය ඒව සඳහා දැන් ඔය තියෙනවානේ මේ ඉස්සර තිබෙච්ච පොර මල්ලව පොර කියන එක දැන් අපේ තියෙන්නේ අපේ හුඟක් තියෙන්නේ අංගම් පොර කියන එක. අංගම් පොර කියන එකේ තියෙන්නේ ලෙඩ දුක් කිසිවක් හැදෙන්නේ නැහැ. අවුරුදු 50ක් 60ක් 70ක් යනකම් හොඳට කෙස් කළුවට කෙස් කපන්නේ කොණ්ඩේ බැඳලා ඉන්නේ මිනිස්සු. ඒ තරම් හොඳට ශක්තිමත්ව ඉන්න පුළුවන් විදිහ එකක් තමයි දැන් ලෝකේ කොහේවත් නැහැ මේ අංගම් පොර කියන ඒවා. අපේ සිංහල අවුරුද්දටම එකතු වෙලා තිබුණ පැරණි කාලේ දැන් නම් ඒව නැහැ. ශරීරයේ වේසන ක්‍රීඩා ශරීරයට ගුණ දෙන මේ වගේ දේවල්
කෑම જાති දැන් වැඩිතරප වගේ දේවල් අය තුන්දොස් සමනය වෙන කෑම නේද? අහලා තියෙනවනේ. මේවා සියල්ල මේක රාශී කරලා තමයි මේ අපේ සිංහල අවුරුද්ද අපි අරගෙන ඉන්නේ කියන එක මතක් කරන්න ඕනේ. අද මේ ස්ත්‍රිත් ආයතනයේ කැම්පස් එකේ දරුවෝ තමන්ගේ සහෝදර පිරිසත් එක්ක මේ පාසල ඒකාබද්ධ කරන හොඳ වැඩක් මේ කරන්නේ. ඇත්තටම මේකට අපි ප්‍රශංසා කරන්න තරුණ දරුවෝ ඉදිරිපත් වීම අපට හරි වැඩිහිටියට අපේ හිතට ලොකු සතුටක්. මොකද මේක ඒ අයගෙන් තමයි පොඩි දරුවන්ට යන්නේ. පොඩි දරුවෝ මේක දැක්කහම මේගොල්ලෝ කවදා හරි හිතට ගන්නවා අපි විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ අපි මේක හොඳට කරන්න ඕනේ මේ වගේ. මොකද විශ්වවිද්‍යාල දිහාට සමහර අය බලන්නේ නිකන් විප්ලවීය ස්වභාවයකින් යුක්ත ආයතන කිරණ එක අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් ඔය සත්‍යයදා තිබුණා. නමුත් මේ වගේ දේවල් මේ ගමට පාසලට අලුත් සමාජයට දෙන එක වටිනවා කියලා මම මතක් කරනවා මේ වෙලාවේ මේ වැදගත් කාරණයක් කියලා. ඔව් දැන් රැකී රක්ෂාව මූලික දෙයක් නේද? මිනිසාගේ මූලිකම දේ රැකී රක්ෂාව. රක්ෂාවක් නැතිනම් කන්න බොන්නවත් ලැබෙන්නේ නැහැ. ලංකාව අරගෙන බැලුවොත් කෘෂිකාර්මික රටක් හැටියට ලංකාවේ ප්‍රධානම රැකියාව ගොවිතැන, ප්‍රධානම ආහාරයේ බත. ඒ රැකියාව අපි කරගෙන යනවා. දැන් අද වෙනකොට නූතන වෙනකොට මා හිතනවා මේවා ගොඩක් දියුණු වෙලා ඇවිල්ලා රාජ්‍ය සේවය කියන එක හුඟක් ඉහළටම ඇවිල්ලා තියෙනවා. රාජ්‍ය සේවය. එතෙන් දැන් එහෙම වළනකොට රැකී රක්ෂාවට යන දවස වැදගත්. මොකද ඒ දවසේ Taman ගිහිල්ලා මේ වෙනදට වඩා ලොකු සූදානමකින් අලුත් ඇඳුමක් ඇඳගෙන දැන් අපේ මේ පාසල් ගුරු මහත්මී එදාට සූදානම් වෙලා මම දන්න හැටියට සමහරට පාසලේ කෑම මේසයක් අරිනවා දුවට එහෙම මතක ඇති ඉස්කෝලේ යන කාලේ නේද? අන්න ඇත්තටම මොකද ගුරුවරුන්ගෙන් තමයි මේක සමාජයට යන්න ඕනේ. ඔය ගුරුවරයා දිහා තමන්ගේ ගුරුවරිය දිහා බලන දරුවා ඒ විදිහට හැඩගැහෙනවනේ. සමහර පාසල් දෙන එක වර්ණයකින් හරි ගැස්සලාද ඒ රස්සාවට යනකොට ඇඳගෙන යන වර්ණයක් තියෙනවා. ඒ දවසට දිශාවක් තියෙනවා බලන්න. ඒක දෛවයක් තමයි මේක දිශාව තෝරලා දෙන්නේ. එහෙම ඒ අනුව තමයි යන්නේ. පාසල් වල ගුරු මහත්මීන් මෑත කාලේ ඇත්තටම මම දැකලා තියෙනවා. මුගක් තැන් වල දරුවොත් එක්ක අවුරුදු උත්සව පවත්වනවා. දරුවොත් එක්ක ගිහිල්ලා අර වේදිකාවේ ගුරු මහත්මීන් නර්තනයන් නටලා පෙන්නලා දරුවන්ට ලොකු හයියක් ලබලා දෙනවා නේද? පුතේ උඹලා විතරක් නෙමෙයි අපිටත් පුළුවන් මේව කරන්න. උඹලත් අපේ පස්සේ වරෙල්ලා කියන පණිවිඩයනේ එතනින් දෙන්නේ. මම දැකලා තියෙනවා හිට අපේ මේ ඔය සමහර YouTube channel වල තියෙනවා ගුරුවරු පාසලේ අවුරුදු උත්සවයේ සමරලා ලස්සන නැටුම් ඉදිරිපත් කරලා ලොකු අභිමානයක් දරුවන්ට දෙනවා නේද? පාසලේ අර කෑම මේසයක් හරි ගත්තලා තමන්ගේ පන්තියේ ළමයින්ට කෑම මේ ටිකක් අරගෙන ගිහිල්ලා දෙන අපේ ගුරුවරුන්ගේ හිම සිතක් තියෙනවා. පාසලේ ඉන්න අයට හිම දෙන සිතක් තියෙනවා. ඉතින් මේක රැකී රක්ෂාවට පිටත් යන්නේ දවස බොහොම වැදගත් දවසක් වෙනවා. මෙහෙම තියා මේ දුව හිතන්න කරත්ත රස්සාව කරන එක කෙනා කරත්තයට දුම් අල්ලලා කරත්තය මේ අර තීන්ත ගාලා පාට කරලා ගවය නාවල තමයි මේ ඉස්සෙල්ලම ගවයත් එක්ක කරත්තේ යන්නේ කුඹුරු වැඩ කරන එක කෙනා. ඊළඟට මේ පොලි රැකී රක්ෂාවට කම්කරුවා. ඒ හැමෝම බොහොම වැදගත් ලෙස මේක තමන්ගේ රැකියාවට පිටත් කරේ. පොල් ගහේ පොල් ගණන් යන එක්කෙනා පවා එදාට ඒක බොහොම වැදගත් වෙලාවට ගිහිල්ලා ඒක ආරම්භ කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේක හොඳ වැඩක්.
ඔක්කොම එක වෙලාවට එකට වැඩ අල්ලන්න එකට වැඩ ආරම්භ කරලා රැකී රක්ෂාවලින් ලබන ආදායමෙන් ජීවත් වෙන්න වැටුපක් හොයාගන්න එක තමයි මේ මහන්සි දරන්නේ. ඒක උඹලා කරන්න ඕනේ කෙනෙක් චාරිත්‍රය තමයි සිංහල අවුරුද්දේ මේ අපිට දීලා තියෙන අපේ මුතුන් මිත්තෝ. දැන් මෙහෙමයි පූර්ව අයිතිකාරයෝ කවුද? අපේ මුතුන් මිත්තෝ. අපේ මැරිච්ච අය ඒගොල්ලෝ තමයි මේක දායාද කරලා ගියා අපිට. අපි දායාද කරගෙන යනවා දීපරපොරට. නේද? ඈ? ඔව්. දුව පිළිගන්නවද දන්නේ ලංකාවේ තමයි මේ චාරිත්‍රය හරියටම කරන්නේ. ලෝකේ කොහේවත් දැන් වල කරන්නේ නැහැ. දැන් මම එක උදාහරණයක් කියන්නම්. අපිට ළඟ රට ඉන්දියාවනේ. ඉන්දියාව කියන රටේ මේක බොහොම සංකීර්ණ වෙලා ගින් තියෙන්නේ. උත්සවයක් පවත්වනවා පාට වතුර ගහන උත්සවයක්. එක එක පාට ගහලා වතුර උත්සවයක්. දුව දන්නවද ඒ උත්සවයේදී මිනිස්සු මැරුණා. මේක කරන්න ගිහිල්ලා ඉන්දියාවේ සමහර මිනිස්සු මේ මැරිලා ගියා. ලංකාවට එහෙම සිරිත් නැහැ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ මේ කරන මේ චාරිත්‍ර විදි තමාට පිහිට පිණිස යහපත පිණිස පවතින මිසක මම මෑත කාලේ දකිනවා දුව මම ඉස්කෝලේ ඉනකොටත් කාලයක් තිබුණා ළමයි මේ නිල් වතුර ගහන්න පුරුදු වෙලා ඉන්නවා. මේක තරමක අර පීඩාකාරී දෙයක් කියලා මට පේන්නේ. ඒක වතුර කියන එක අපට උගත් සම්බන්ධයි තමයි. නමුත් මේක පීඩාවක් කියලා මම හිතන්නේ. ඒ වගේ වලට පොඩ්ඩක් අඩුවෙන් ළමයි පෙළවෙනවා තමයි හොඳ ඒවා. වෙන විදිහකට සමරන්න පුළුවන් නම් උගත් හොඳ තව සමාජයක් අපිට හදාගන්න පුළුවන් මේකද හිතෙනවා. ඇත්තටම මට ලොකු සතුටක් පේනවා මේ තරුණ දරුවෝ මේ සංස්කෘතිය අතාරින්න නැතුව විශ්වවිද්‍යාල වල අර කලින් වගේ නොයෙකුත් දේවල් කරන අතර අපේ සංස්කෘතිය රැකෙන්න ඕනේ සිංහල කම රැක ගන්න ඕනේ කියන අදහසෙන් මේ වගේ එකක් මේ ලියෝ සමාජයේ කණ්ඩායම සභාපතිතුමා ලේකම්තුමිය ඇතුළු නිලධාරි මණ්ඩලය එකතු වෙලා එහෙම කරන එක ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අපේ විද්‍යාලයේ විභාගපතිතුමියට අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපි ඉඩකඩ ලබා දීම පිළිබඳව අර ආචාර්ය මණ්ඩලයටත් මේ පුංචි දරුවන්ටත් අපි මේ වෙලාවේදී ප්‍රශංසා කරමින් මා නිහඬ වෙනවා මේ කාර්යය බොහොම හොඳ කාර්යයක් කියලා යටි සිහිපත් කරමි. බොහොම ස්තුතියි.
හොඳයි වැඩසටහන අවසන් කරන්න. අර දුවම තමයි. හොඳයි. ඇගීමක් කරන්න ජනගීයක් එක්ක. අපහසු වෙලාවක තියාගත්තා.
සමාප්තිය කරන්න. පොරේ සමාප්තිය කරන්න. මාළෙන් පස්සේ ඉන්නේ කොහොමද?